එල්ලෝරුක්කුම් වනක්කම් තැමිල් විත් කුෂී ටීචර් YouTube channel එකට ඕගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඔන්න අද මම අලුත් පාඩමක් අරගෙන ආවා. අද අපි දෙමළ අකුරක් හරියට හදාගන්නේ කොහොමද කියලා තමයි ඉගෙන ගන්නේ. පුතේ අපි දෙමළ අකුරක් හදන්නේ ව්‍යංජනාක්ෂරයක් සහ ස්වරාක්ෂරයක් එකතු කරලා. ඒ කියන්නේ මෙයි එලුත්තුක්කල් උයිර් එලුත්තුක්කල් දෙකම එකතු කරලා තමයි අපි තමිල් එලුත්තුක්කල් ඒ කියන්නේ දෙමළ අක්ෂරයක් හදන්නේ. ըට් කියන්නේ ව්‍යංජනාක්ෂරයක්. අපි දැන් බලමු මේ ව්‍යංජනාක්ෂරයට කියන ස්වරාක්ෂරය එකතු කරලා කොහොමද ඩ හදන්නේ කියලා. ըට් කියන ව්‍යංජනාක්ෂරයට කියන ස්වර අකුර නැත්නම් ස්වර ශබ්දය එකතු කරලා අපි ඩ හදා ගන්නවා. ඊළඟට අපි ස්වර ශබ්දය එකතු කරලා ඩා හදා ගන්නවා. ඊළඟට කියන ස්වර ශබ්දය එකතු කරලා ඩී. ඒ වගේම ටී ඩු ඩේ ටයි ටව්. ඉතින් මේ විදිහට තමයි ව්‍යංජනාක්ෂරයකුයි ස්වරාක්ෂරයකුයි එකතු කරලා අපි දෙමළ අක්ෂරයක් හදාගන්නේ. ඉතින් අපි මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකෙන් හමු වෙමු. මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වණක්කම්.